guys, welcome back to my channel. අද මම ඩේ ව්ලොග් එකක් ෂූට් කරන්න කියලා හිතුවා. එදා වගේම තමයි ඉතින් මගේ හැමදාම එකම වගේ රූටින් එකක් තමයි හැමදාම තියෙන්නේ. එහෙනම් මේක දිගටම බලාගෙන ඉන්න. මම එදා කොහොම හරි පහමාරට විතර නැගිට්ටා. පහමාරට නැගිට්ටට මම පාන්දර හැරෙන්න වැඩ මොනා හරි කරගන්නම් කියලා පහමාරට නැගිට්ටට ඉතින් මම නැගිටලා මූණ පොඩ්ඩක් සෝදලා බ්‍රෂ් කරලා කොෆි එක හදාගෙන ඊට පස්සේ අපේ ඉන්නවනේ බලු කුක්කෝ දෙන්නෙක් ඒ දෙන්නටත් කිරි හදලා ඒ දෙන්නම ඇරලා කරලා ඒ ටික කරේදී මට කොහොමත් පැයක් විතර යනවා. මං දැන් මේ දෙන්නටත් කිරි එක හදලා දීලා මගේ කොෆි එකත් හදාගෙන මම බ්ලැක් කොෆි එකක් බොනවා උදේට. නැත්තම් මොකද පාන්දර නැගිටින හන්ද නිදිමතයි. ඒ කියන්නේ පාන්දර නැගිට්ටත් වැඩක් කර කර ඉඳි නැත්තම් නිදිමත එනවා. ඊට පස්සේ මම කොෆි එකත් හදාගෙන ඊට පස්සේ යන්න ඕනේ මූණ සෝද ගන්න. ඊට පස්සේ මම කොෆි එක හදපු වාජන ටිකයි කලින් දවසේ මට හොදන්න තිබ්බ වාජන ටිකකුයි තිබ්බා. ඒකත් හොදලා ඊට පස්සේ මම යනවා මූණ සෝද ගන්න. මූණ හොදන් ආවා. දැන් මොනාරි ක්‍රීම් ගා ගන්න. ක්‍රීම් කියන්නේ ඉච්චර දෙයක් ගන්න නෑ. මම ටෝනෙක් ගාලා සන් ක්‍රීම් එක ගා ගන්නවා. lip balm, අතට ක්‍රීම් ටිකකුත් ගාගමු නැත්නම් අදේ වේගෙන්නේ. මේකෙන් තව චුට්ට වෙලාවයි තියෙන අත උදේ ගමන් යනවා. දැන් 7:20යි වෙලාව. මම අඩට කලින් වැඩ කරගන්න කියලා නැගිට්ටේ නයිට් එකට කේස් කරා. නැත්නම් වීඩියෝස් හදන වැඩවලට මේ ඩේ ටයිම් ඩේලා වැඩි කර යූස් වෙනවා. මම විනාඩි 4කින් කරගන්න පුළුවන් වැඩක් කරගන්නවා. ආර දැන් 7:20යි වෙලාව. මම වෙනදට 7 විතර වෙද්දි වැඩ ටික ඉවර කරගන්නවා. අද මේ වීඩියෝ එකකින් මට පුරුදු නෑ නේ චුට්ටක්. ඉතින් මේ පරක් වුණා. දැන් මං කොහොම හරි ඔතන ඉඳගත්තට පස්සේ පැය එකමාරක් දෙකක් යනකල් එක දිගට ඉඳගෙන වැඩ ටික ඉවර කරගන්නවා වගේ. මම මගේ ෆස්ට් vlog එක එඩිට් කරනවා. එඩිට් කරලා ඉවරයි. දැන් මම මගේ සෙකන්ඩ් vlog එක තමයි රෙකෝඩ් කරන ගමන් ඉන්නේ. දැන් මම මේක දාද්දි ඔයාලා මේක බලලා කන්න යන්නේ. මම කෝන් ෆ්ලේක්ස් දැම්මා. ඊට පස්සේ සෙට් කිරි එකක් තිබ්බා. ඒක නිකන් යෝගට් වගේ. ඒකත් දැම්මා. ඊට පස්සේ වෝල්නට්ස් තිබිලා වෝල්නට්ස් ටිකකුත් දැම්මා. ඕට්ස් ටිකක් දැම්මා. ඊට පස්සේ කිතුල් පැණි ටිකක් දැම්මා. ඒක නිකන් අපි අර පැකට් එකේ තියෙන මියුස්ලි එක කනවා වගේ තමයි ඉතින්. ප්ලම්ස් එහෙම තිබ්බනම්. YouTube එකේ මගේ channel එක හදලා තිබ්බ. මම මේ email එකට channel එකක් හදලා තිබ්බා. මොකුත් අප්ලෝඩ් කරන්න නැතුව.
දැන් මම මේක විදිහට මේ මට ඕන විදිහට හදාගත්තා. ඔක්කොම ටික දාලා මම ටිකක් හදාගෙන ඉන්න යනවා. මං හැදුව මල් ගස් හිහිවල ගොඩක් ඇවිල්ලා. දැන් මං ඉක්මනට මේ මල් ටිකක් හදා ගන්නවා. අද පරක් වුණා ටිකක් ඒ දවසේ. තියලා ඉවර වෙලා ඊට පස්සේ විනාඩි 5ක් 10ක් විතර හැමදාම උදේට නැත්නම් හවසට මේ පොඩ්ඩක් මෙඩිටේට් කරනවා. ඊට පස්සේ ඒකත් ඉවර වෙලා ඒකත් උදේට නැත්නම් රැට යෝගා චුට්ටක් කරනවා. එතනයි පහන තියන්න අරන් තියෙන ඒ කිට් එක නම් මං හරි ආසයි ළමයි. ඒක මම ඔන්ලයින් TikTok page එකකින් දැකලා ඕඩර් කරේ. ඒක අයිච්ච ලොකු ගාණක් වුණේ නැහැ. මං ඒක ගෙනාවට පස්සේ මේ ඒකට පොඩ්ඩක් වානිෂ් ටිකක් එහෙම ගාලා ගත්තා. එතකොට ඉතින් ගොඩක් කමෙන්ට්ස් කරලා දැන් මේ YouTube වීඩියෝ මං තාම උදේ ඉඳන් අනේක අප්ලෝඩ් කරේ නැහැ. ඒක අප්ලෝඩ් කරන්න මේ ඒක හදාන්න තියෙනනේ මං channel එකේ ටික. ඒ මං එතන කිව්වේ මං වෙලේ ඔය මගේ ෆස්ට් vlog එක එඩිට් කරන ගමන් හිටියේ මොකක් හරි එකක ට්‍රාන්සිෂන් අවුලක් තිබිලා ඒක මං හදන ගමන් හිටියේ. ඊට පස්සේ මං එදා රෑ කොහම හරි ඒක අප්ලෝඩ් කරා. ඊට පස්සේ මම නාලා ආවා. එදා දවල් වල මගේ වැඩ ටිකත් ඔක්කොම ඉවර වෙද්දී පස්සේ නාලා ඇවිල්ලා දැන් මම මේ නාලි ඉවර වෙලත්
මොකක් හරි වැඩක් කරන්න තමයි යන්නේ මේ. මායාවන් හංගමි සේයාවන් වත්ති ඇකිරුමා ඇති වින්දමි රූපයේ මන බන්ධනි ප්‍රේමයේ අනුරාගිනි වේදනාවේම තනිවෙමි විගසියේ fried rice එකක් ඒකේ ඉතුරු තිබ්බා. ඉතින් මම ඒක ඒ වෙලේ රන් කරන් කෑව ගොඩක් තිබ්බේ. හැබැයි මට ආයෙ බඩගිනි. හරි දැන් ආයෙ බත් කමු. මේ ඉන්නේ අපේ සීයා. එයා බලනවා මම මොනවාද මේ රෙකෝඩ් කරන්න කියලා. Modern Family TV series එක හැමදාම නේ ගොඩක් වෙලාවට ඉතින් 30 minute වගේ වීඩියෝ ක්ලිප්ස් නේ තියෙන්නේ මේ එපිසෝඩ්ස් වගේනේ බලන්නත් ලේසි පැයක් විතර යන්නෙත් නෑ. හගෙදර යාළුවා මට රඹුටන් දුන්නේ. යාළුවා ගහේ රඹුටන් හැදිලා කියලා. ඊට පස්සේ ඒකත් කෑවම මේ අපේ ගෙදර පොසොන් වලට බකට් එල්ලලා වෙසක් උරු නම් එකයි තිබ්බේ. ලයිට් දාලා ඒවට බකට් එල්ලුවා මම. වෙසක් එකටත් මුකුත් කරන්න බැරි වුණා හන්ද මං ඉතින් පොසොන් එකට එල්ලුවා ඒවා. ඊට පස්සේ මම පහන තිබ්බා. ඒකනම් පහන තියද්දි ටිකක් රෑ වුණා. හැබැයි මං හරි ආසයි පහන තියෙන ඒ පොඩ්ඩක් ඒ වෙලාවට මං පොඩි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා පහන තියලා පොඩ්ඩක් මෙඩිටේට් කරලා ඒ වෙලාව හරියම කාම් විදිහට මං ඒක ස්පෙන්ඩ් කරනවා. ඒකට මං හරිම ආසයි ඒ වෙලාවට. ඊට පස්සේ ඉතින් මං පහන තියලා නිදාගත්තා. මේ වගේ තමයි ඉතින් මගේ normal day එකක් ස්පෙන්ඩ් වෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාන්න. ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න.